ලැබුවා වූ 2026 නව වසරේ අවුරුද්ද පුරාවටම සියලුම ලග්නවල පලාපල විස්තර දැනගන්න මෙම වීඩියෝ එක අවසාන වනතෙක් නරඹන්න. මේෂ ලග්නය ජන්ම ඒරාෂ්ටකයේ මුල් ආරම්භක අවස්ථාව ඒ තවත් ඉදිරියට පවතිනවා. රැකියාව වෙළඳ ව්‍යාපාර කටයුතු ධනය උපයන මාර්ග පිළිබඳව සැලකිලිමත් විය යුතුයි. අධික වියදම් වන කටයුතු වලට අත නොතැබිය යුතුයි. නිස්කාරණය වන වියදම් පිළිබඳව සැලකිලිමත් වන්න. පවුලේ අඹ දූදරු පිළිබඳ වෙනදාට වඩා වැඩි නැඹුරුතාවයක් දක්වන්න. ජනවාරි මාසයේ ඔබට දරුවන්ගේ විශේෂ කටයුත්තක් වෙනුවෙන් කාලය, ශ්‍රමය, ධනය වැය කිරීමට සිදු වෙනවා. මාර්තු මාසය තුල විදේශීය සම්බන්ධතා වර්ධනය කරන්න පුළුවන් වෙනවා. විදේශ රැකියාවන් අධ්‍යාපන කටයුතු වෙනුවෙන් හිමිකම් කියනවා. මාර්තු මාසයේ බලාපොරොත්තු නොවූ වාසි රැසක් උදා වෙනවා. අප්‍රේල් මාසය තුල විනෝද ගමන් නිසා නිකරුණේ වියදම් කිරීමට සිදු වෙනවා. සතුට සමාදානය භුක්ති විඳීමට හැකියාව ලැබෙනවා. සිතට මානසික සුවයක් උදා කරගන්න පුළුවන් වෙනවා. මැයි මාසයේ තරඟ ජයග්‍රහණය වලින් උද්දාමයට පත්විය හැකියි. පවුලේ ළඟම හිතවතකු අහිමි වීමට ඉඩ තිබෙනවා. දුර බැහැර ගමන් බිමන් වලින් වාසි සැලසෙනවා. විවාහ ප්‍රිය සම්භාෂණ වලට ඇරයුම් ලැබෙනවා. ජූනි මාසයේදී මෙතෙක් අහිමිව තිබූ යමක් ලැබීමට ඉඩකඩ තිබෙනවා. ගේදොර ඉඩකඩම් වල පැවති අවුල් නිරවුල් කර ගැනීමේ හැකියාව පවතිනවා. දරුවන්ගේ කටයුතු වෙනුවෙන් වෙනදාට වඩා වැඩි කාලයක් ගත කිරීමට ජූලි මාසයේ සිදු වෙනවා. අගෝස්තු මාසයේ පවුලට අලුත් සමාජිකයන් එකතු වෙන කාලයක්. මානසික පීඩන, ආර්ථික ගැටලු මතුවන කාලයක් සැප්තැම්බර් මාසයේදී උදා වෙනවා. මහන්සියේ තරමට ප්‍රතිඵල නොලැබෙන කරදර බාධක රැසකට මුහුණ පෑමට සිදුවන කාලයක් ඔක්තෝබර් මාසයේදී උදා වෙනවා. දුර බැහැර ගමන් අවාසි සහගත වෙනවා. හිතවත් අය නොසිතූ ලෙස අත්හැර යනවා. පුණ්‍ය කටයුතු වල වෙනදාට වඩා වැඩියෙන් නිරත වීමට අවස්ථාව උදා වන කාලයක් නොවැම්බර් මාසයේදී උදා වන අතර මේෂ ලග්නයෙන් උපන් ඔබට දෙසැම්බර් මාසයේදී අනතුරු වැඟවීම්, සතුට සමාදානයට ඇතිවන බාධක මැඩගෙන කාලය ගත කළ යුතු බවත් පෙන්වනවා. විශේෂයෙන් තමන්ගේ ශාස්ත්‍රූන් වහන්සේලා කෙරෙහි නැඹුරුව කටයුතු කළ යුතු අතර දාන ශීල භාවනා කෙරෙහිත් දස කුසලයේ නිරත වීමත් ඉතා වැදගත් වෙනවා. විශේෂයෙන් ජය පිරිත, මෝර පිරිත, අභිසම්බිදාන පිරිත භාවිතා කොට ඔබගේ සියලුම කටයුතු ආරම්භ කරන්න. වෘෂභ ලග්නය ගේදොර ඉඩකඩම් යාන වාහන මිලදී ගැනීම සඳහා සුදුසු කාලයක්. වෘෂභ ලග්නයෙන් උපන් අයට වර්ෂයේ ආරම්භයේදී ශරීර සෞඛ්‍ය පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕන. හදිසි අනතුරු, ජලයෙන්, ගින්නෙන්, විදුලියෙන් ඇතිවන අනතුරු ආවම කර ගැනීමට උත්සාහවන්ත වීම අනිවාර්යයි. සසන ආබාධ ඇති වෙන්න පුළුවන්. හතිය මහන්සි ඇති අය ප්‍රවේශම් වන්න. උගුරේ ආසාදන තත්ත්ව අධික වීම නිසා අපහසුතා ගොඩනැගෙන්න පුළුවන්. ශල්‍ය කර්මවලට මුහුණ දීමට සිටින අයට මේ වර්ෂය තුල අභියෝග ජය ගන්න, මානසික සුවය වැඩි දියුණු කරගන්න පුළුවන්. විශේෂයෙන්ම ආර්ථික, කායික, මානසික, ශාරීරික සෞඛ්‍ය පිළිබඳව සැලකිලිමත් වෙන්න. වෙනදාට වඩා වැඩි වියදමක් දැරීමට සිදු වෙනවා. පෙබරවාරි මාර්තුවේදී මේ තත්ත්වය පහ වේ.